අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. මොකද්ද මේ රාමදාන් කාලේ කොහොමද ජිම් එකට එන්නේ කියලා. මොකද ඉතින් මේ කාලේ පොඩ්ඩක් ඉතින් දන්නවනේ ඉතින් කෑමත් එක්ක පොඩ්ඩක් අමාරුයි මේ කාලයක් තිස්සේ කරන් ආපු එකත් අපරාධයි. මට පොඩි අයිඩියා එකක් දෙන්න කොහොමද කරන්න කියලා. මොනවද දැන් උඹට දැනගන්න ඕන? කොහොමද එන්නේ කියලා ප්ලෑන් එකක් හදලා දෙන්නද ඕන? කියහම බලන්න මොනවද දැනගන්න ඕන කියලා. මට දැනගන්න ඕන කන්න ඕන මොනවද? කොහොමද කන්නේ? මොනවද කන්න ඕන? කොයි කාලෙද කන්න ඕන? මොන විදියටද කන්න ඕන? මොන වගේ ට්‍රේනින් එකක්ද කරන්න ඕන කියලා තමයි මට දැනගන්න ඕන. මොකද මසල් එකක් තියාගෙන මේ වැඩේ කරගෙන යන්න එපා නැත්නම් කාලයක් කරපු එක අපරාධනේ. එහෙනම් මට පොඩ්ඩක් කියනවාද ඒක ගැන හරියට විස්තර. හරි හරි යෝග ගැන හිතන්න එපා. ට්‍රේනින් එක පටන් ගන්න කරගෙන මේ විදිහට පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මම ඒක ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. අනිත් අයටත් මම කියලා දෙන්නම් කොහොමද කරන්න ඕන කියලා. නැත්තම් කාලයක් කරපු එක අපරාධයක්නේ. නතර කරන්න එපා කිසිම සේත්. ඒක නතර කරන්න එපා කන්ටිනියු කරන්න. කාලේ හොඳ කාලයක් වගේ හොඳ වැඩ ටිකක් වෙනවා ඒ දවස්වලට. දැන් නතර කරන්න එපා. මම කරන විදිහ හරියටම කියලා දෙන්න. ඔන්න ඉතින් ජිම් එකට මේ රාමදාන් කාලේ මොකද කරන්නේ? ජිම් එකට යනවද? නතර කරනවද? හැමෝටම තියෙන ප්‍රශ්නයක්. මේ කාලේ ගොඩක් කට්ටිය ජිම් එකට එන එක නතර කරනවා හරියට ප්ලෑන් එකක් නැති හින්දා. ඉතින් ඇත්තටම මේ මම අද මේ වීඩියෝ එකේ කතා කරන්න හිතුවේ මොකද රාමදාන් කාලෙදිත් මේ ජිම් එකට ගිහිල්ලා අපි කරගෙන ආපු දේවල් හරියටම මේන්ටේන් කරලා ඉස්සරහටත් කොහොමද කන්ටිනියු කරන්න කියලා. මොකද ඔයගොල්ලෝ මේ කාලේ නතර කරොත් ආයෙ පටන් ගන්න වෙනවා මුල ඉඳලා වගේ පටන් ගන්න වෙනවා හැමදේම. ඉතින් එහෙම නැතුව මේ කරන් ආපු දේවල් ටිකත් හරියටම කන්ටිනියු කරගෙන ඔයගොල්ලෝ හදාගත්ත මසල් එකත් තියාගෙන කොහොමද අපි මේ වර්කවුට් එක කන්ටිනියු කරගෙන යන්න හරි ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ගැන හැමෝටම අවබෝධයක් නැහැ කියලා හිතනවා මම. ඒ හින්දා තමයි මේ ගොඩක් කට්ටිය ජිම් එක නතර කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එකේ අද ඔයගොල්ලන්ට කතා කරන්නේ ඒක කොහොමද කරගන්නේ කියලා. ඉතින් ඔයාලා දවස පුරාවටම මේ ෆාස්ටිං එකේ ඉන්නකොට අපේ ඇත්තටම ඇඟේ තියෙන ඉන්සුලින් ලෙවල් එක අඩු වෙනවා. එතකොට අපේ බොඩි එකේ ස්ටෝර් වෙලා තියෙන ෆැට් එක එනර්ජි එක විදිහට යූස් කරන්න ගන්නවා. ඉතින් මේ කාලෙදී ඔයගොල්ලෝ හරියට මේක ඔයගොල්ලෝ ගන්න ප්‍රෝටීන් ඉන්ටේක් එක වල වැරදි විදිහට ඔයගොල්ලෝ ට්‍රේනින් කරොත් තමයි ඔයගොල්ලෝගේ මසල් ලොස් එකක් වෙන්න පුළුවන්. නැතු ඔයාලා ඒ කාලේ ගන්න ප්‍රෝටීන් ඉන්ටේක් එක අඩු කරොත් එහෙම මසල් ලොස් වෙන්න පුළුවන්. වැරදි විදිහට ට්‍රේනින් කරොත් ඔයගොල්ලන්ටත් ඔයගොල්ලෝගේ මසල් ලොස් වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝගේ පර්ෆෝමන්ස් ඩ්‍රොප් වෙන්න හැම දෙයකටම බලපාන්නේ ඔයගොල්ලෝගේ මේ කරන දේවල් තමයි ඒ කාලෙදිත් මේ බලපාන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට තියෙන පළවෙනි ප්‍රශ්න තමයි ගත්තොත් එහෙම ඔයගොල්ලෝ වර්ක්අවුට් කරන්න ඕන කොහොමද කියලා. ඉතින් ඇත්තටම වර්ක්අවුට් කරන්න අපිට ඔප්ෂන් තුනක් තියෙනවා. ඔප්ෂන් තුනක් කියන්නේ පළවෙනි ඔප්ෂන් එක ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆාස්ටිං එක ඉවර වෙන්න කලින් ඔයගොල්ලන්ට පුළුවන් කරන්න ලයිට් වේට් ට්‍රේනින් එකක් කරන්න පුළුවන් ෆාස්ටිං ඉවර වෙන්න කලින් විනාඩි 45කට පැය භාගයකට කලින් වගේ ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. එතකොට ලයිට් වේට් ට්‍රේනින් එකක් කරන්න පුළුවන්. මොකද ලයිට් වේට් ට්‍රේනින් එකක් කරනකොට ඔයගොල්ලන්ට පොඩි බ්‍රේක් එකක් කරගෙන ඔයගොල්ලන්ගේ නියුට්‍රිෂන් ටික ගන්න පුළුවන්. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයගොල්ලන්ගේ ෆාස්ටිං එක ඉවර වෙලා කියන්නේ ෆාස්ටිං එක ඉවර වෙච්ච ගමන්ම ඔයගොල්ලන්ට ඉවර වෙලා පැය එකක් දෙකක් ඇතුළත වගේ ඔයගොල්ලන්ගේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක කරන්න පුළුවන්. මේ කාලෙදී ඔයගොල්ලෝ ලොකුවට වර්ක්අවුට් එකේ එක්සර්සයිසස් ફોකස් කරන්න ඕනෙත් නැහැ. සාමාන්‍ය ඔයගොල්ලන්ගේ වෙලාව මොකද කෑම එහෙම අරගෙන ඉන්න හින්දා ඔයගොල්ලන්ගේ හොඳ බොඩි එකේ එනර්ජි එකක් තියෙනවා පර්ෆෝමන්ස් හොඳයි. ඒ වෙලාවේදී ට්‍රේනින් කරන්න පුළුවන්. තුන්වෙනි ඔප්ෂන් එක තියෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ෆාස්ටිං එක පටන් ගන්න කලින්. ඒ කියන්නේ උදේ ඔයගොල්ලන්ට පොඩි ලයිට් කාඩියෝ එකක් කරන්න පුළුවන්. මේක ගොඩක් ඔය ෆැට් ලොස් වගේ කරන කට්ටියට ගොඩක් හොඳයි. ෆාස්ටිං එක පටන් ගන්න උදේ පොඩි වෙලාවකට කලින් විනාඩි 30ක් විතර වගේ පොඩි කාඩියෝ සෙෂන් එකක් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේකේ හොඳම ඔප්ෂන් එක තමයි ඔයගොල්ලෝගේ ෆාස්ටිං එක ඉවර වෙලා හවස ඒකල කැම ටිකක් අරගෙන ඉවර කරලා ඔයගොල්ලෝගේ ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක කරනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඒක තමයි හරිම විදිය. එතකොට ඔයගොල්ලෝගේ හැම දෙයකම බොඩි එක රෙඩි වෙලා තියෙන ස්ට්‍රෙන්ත් එක හොඳයි. නියුට්‍රිෂන් ටික අරගෙන තියෙන්නේ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නෑ මේ ඔක ඉවර කරලා ෆාස්ටිං එකෙන් පස්සේ කරනකොට. එතකොට මොන වගේ ට්‍රේනින් ස්ටයිල් එකක්ද අපි ෆලෝ කරන්න ඕන?
එතකොට ඔයගොල්ලෝ මේ කාලෙදී අපි රමදාන් කාලේ කියන්නේ මසල් එක බිල්ඩ් කරගන්න යන කාලයක් නෙමෙයි. හදාගත්ත මසල් එක මේන්ටේන් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ ට්‍රේනින් කරනකොට කම්පවුන්ඩ් එක්සර්සයිසස් ඇඩ් කරගන්න. එක්සර්සයිසස් කම්පවුන්ඩ් එක්සර්සයිසස් අයිසොලේෂන් එක්සර්සයිසස් මික්ස් කරගන්න. එක්සර්සයිසස් 5ක් 6ක් හොඳටම ඇති මේ කාලෙදී. එතකොට ට්‍රේනින් කරන දවස් ප්‍රමාණය වුණත් සතියට දවස් 3ක් 4ක් වුණත් හොඳටම ඇති. සතියට දවස් 3ක් වුණත් ඔයගොල්ලෝ මේ විදිහට ට්‍රේනින් කරොත් අර කරගෙන ආපු දේවල් හරියට මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි ඕවර් ට්‍රේනින් වලට යන්න එපා. ඕවර් ට්‍රේනින් අවොයිඩ් කරන්න. ට්‍රේනින් කරන කාලය ගත්තාම ඔයගොල්ලෝ ගොඩ වෙලාවක් ට්‍රේනින් කරන්න ජිම් එකේ රැඳෙන්න දඟලන්න ඕනේ නැහැ. විනාඩි 45ක් පැයක් වගේ යද්දි මේ වර්ක්අවුට්ස් ටික ඔයගොල්ලන්ගේ එක්සර්සයිස් 5ක් 6ක් තියෙන. ඒ කියන්නේ ඒ කාලේ හොඳටම ඇති වර්ක්අවුට් ටික ඉවර කරගන්න. අනිවාර්යයෙන්ම මේ කම්පවුන්ඩ් එක්සර්සයිසස් අයිසොලේෂන් එක්සර්සයිසස් මික්ස් එකේ කරන්න. අයිසොලේෂන් විතරක්ම ෆෝකස් කරන්න එපා. මොකද එක්සර්සයිස් කීපයයි කරන්නේ. එහෙනම් කම්පවුන්ඩ් එක්සර්සයිසස් ඒ වගේම හෙවි යන්න ඕනෙත් නෑ. මොඩරේට් ට්‍රේනින් කරපුවාම ඇති. ඒ හින්දා මේ කාලේදී ඔයගොල්ලෝ මසල් එක මේන්ටේන් කරන එක තමයි ප්‍රධාන අරමුණ තියෙන්නේ. ඒක ඔළුවේ තියාගෙන ඔයගොල්ලෝගේ ට්‍රේනින් ස්ටයිල් එක ෆලෝ කරන් යන්න වැඩි කාලයක් ගන්න නැතුව. අපි එතකොට නියුට්‍රිෂන් පැත්තකට කතා කරොත් එහෙම ඔයගොල්ලෝ උදේට ඒ කියන්නේ ෆාස්ටිං එක පටන් ගන්න කලින් ගන්න ඕන කෑම ගැන කතා කරොත් එහෙම ඔයගොල්ලෝ හැම වෙලේම ගන්න ඉක්මනින් දිරවන්නේ නැති කෑම. ස්ලෝ ඩයිජෙස්ට් වෙන ෆුඩ්ස් ගත්තොත් හොඳයි. මොකද දන්නවද ඒ කියන්නේ ඔයගොල්ලෝ මොකද පැය ගණනාවක් ඔයගොල්ලෝ ෆාස්ටිං එකේ ඉන්නේ. මේ වෙලාවේදී ඔයගොල්ලෝගේ එනර්ජි එක අවශ්‍යයි. ඒ හින්දා ඔයගොල්ලොන්ට ගන්න පුළුවන් එග්ස් ගන්න පුළුවන්. එතකොට රයිස් මෙතන රතුබත් එහෙම ගන්න නම් හොඳයි. මොකද ස්ලෝ ඩයිජෙස්ට් වෙන්නේ. එතකොට ඔයගොල්ලොන්ට යෝගට් ඊට පස්සේ කර්ඩ් වගේ දේවල් ගන්න පුළුවන්. තව ඊට පස්සේ වෙජිටබල් පොඩක් වැඩිපුර ගන්න පුළුවන්. ෆයිබර්ස් තියෙන වැඩිපුර. ඊට පස්සේ මේ දේවල් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ෆලෝ කරන්න. මොකද මේ ඔයගොල්ලොන්ගේ දවස පුරාම ඔයගොල්ලෝ ෆාස්ටිං එකේ ඉන්න හින්දා මේ ස්ලෝ ඩයිජෙස්ට් වෙනවා කියන්නේ එනර්ජි එක තියෙනවා. මේ ටික හරියට පාවිච්චි කරන්න ඔයගොල්ලෝගේ ෆාස්ටිං එක පටන් ගන්න කලින් දවස පුරාම එනර්ජි එක තියාගන්න. එතකොට මේ ඊට කලින් හොඳට වතුර බොන්න ගොඩක් ඒකට ටික කරනවානේ කොහොමත් ඒක. ඒ හින්දා දවස පුරාම එනර්ජි එක තියාගන්න ඔයගොල්ලෝගේ ඉක්මනටම දිරවන්න නැති ආහාර කැමරට ගන්නවා නම් ගොඩක් හොඳයි අතරම. එතකොට ඔයගොල්ලෝගේ ෆාස්ටිං එක ඉවර වෙලා මොනවද කරන්න ඕන? ෆාස්ටිං එක ඉවර වෙලා නම් ගොඩක් කට්ටිය මම දැකලා තියෙන දේවලුත් එක්ක සාමාන්‍යයෙන් ඉවර වෙච්ච ගමන් වතුර එක බීලා ඊට පස්සේ ඩේට්ස් ටිකක් කාලා ඊට පස්සේ තව පොඩක් වෙලා ඉඳලා ඒගොල්ලෝ සුප් එකක් බීලා ඊට පස්සේ පළතුරු ටිකක් එහෙම කාලා තමයි ඔයගොල්ලෝගේ හෙවි මීල් එකට යන්න බලන්නේ. අනික මේ හෙවි මීල් එකේදීත් ඔයගොල්ලෝගේ ප්‍රෝටීන් එක හරියට ගන්න, කාබ්ස් සෝසස් හරියට ෆලෝ කරන්න, වෙජිටබල්ස් ගන්න. මේ වෙලාවේදී කොයිම වෙලාවකවත් ඔයගොල්ලෝ ඉවර වෙච්ච ගමන්ම ඔයගොල්ලෝගේ අර ඩීප් ෆ්‍රයි ෆුඩ් ගන්න යන්න එපා මොකුත්. ඒ වගේ අර ගැඹුරු තෙලේ බදින දේවල් කෑමට ගන්න යන්න එක නතර කරන්න. හැම වෙලේම ඔයාලා ක්ලීන් එකේම ගත්තොත් ඔයගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ඔයගොල්ලෝගේ මසල් එක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. එඳ ඔයගොල්ලෝ පළතුරු ගන්නවා ඊට පස්සේ ප්‍රෝටීන් විදියට ගන්න පුළුවන් චිකන්, එග්ස්, ෆිෂ්, වේ ප්‍රෝටීන් වගේ දේවල් මේවා ගන්න අනිවාර්යයෙන්ම ක්ලීන් එකේම මේ ෆාස්ටිං එක ඉවර වෙන වෙලාවෙත් ඔයගොල්ලෝගේ කැම ටික හරියට තියාගන්න. එහෙම නැති වුණොත් තමයි ඔයගොල්ලෝගේ මසල් එක උනත් ලොස්ට් වෙන්න බලන්නේ. හරියට කැම ටික ගන්නවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ වතුර උනත් වැඩිපුර බොන්න. වතුර වැඩිපුර බොන්න ඔයගොල්ලෝගේ හයිඩ්‍රේෂන් එක හොඳට වෙන්න. එහෙම නැති වුණාම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ හින්දා රෑ වුණත් මේ මීල් එක අරගෙන ඉවරලා ගිහිල්ලා ට්‍රේනින් කරලා ඉවරලා ආපු ගමන් ආයෙත් හරියට වෙනදා වගේම කෑම ටික ගන්න පුළුවන්. වේ ප්‍රෝටීන් එක ඔයගොල්ලෝගේ ප්‍රෝටීන් සෝසස් මොනවගෙන්ද ගන්න, කෑමෙන්ද වේ ප්‍රෝටීන් එකක් යූස් කරනවා නම් එහෙම ඒ හැම දෙයකින්ම ඔයගොල්ලෝගේ ප්‍රෝටීන් එක, කාබ් එක, ෆයිබර්ස් හරි විදියටම ගන්න බලන්න. එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් කාරණේ තමයි මේ රාමදාන් කාලේ performance drop වෙන්න මේ ප්‍රධානම හේතුව තමයි ඔයගොල්ලෝගේ ඩිහයිඩ්‍රේෂන් එකයි ස්ලීප් එක. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වතුර පානය කරන්න වැඩිපුර. ඒ වගේම ඔයගොල්ලෝගේ නිින්ද පැය 6ක් 8ක් වගේ කාලයක්වත් ගන්න අනිවාර්යයෙන්ම. මොකද මේ එහෙම නැති වුණොත් ඔයගොල්ලන්ට මසල් ලොස් වගේ ඒ වගේ ප්‍රශ්න ඩිහයිඩ්‍රේෂන් වැඩි වෙනවා. එතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒක තමයි performance drop වෙන්න ප්‍රධානම ගැටලුවක් වෙන්නේ. ඔයගොල්ලෝගේ නිින්දයි වතුර ප්‍රමාණය හරියට ගන්න නැති වුණොත් වෙන්න පුළුවන්. අනේ එතකොට ඔයගොල්ලෝ මේ කාලෙදී හරියට
මේ ප්ලෑන් එක හරියටම ක්‍රියාත්මක කරගත්තොත් මේ විදියට ඔගොල්ලොන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ජිම් එකට ගිහිල්ලා වර්කවුට් එක කරගෙන හොඳ පර්ෆෝමන්ස් තියාගෙන මේ කාලේ ඇත්තටම ෆැට් එක උනත් ලොස් කරගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ ගොඩක් වෙලා ෆාස්ටිං එකේ ඉන්න හින්දා ෆාස්ටිං එකක් කරන හින්දා හොඳ ඩිසිප්ලින් එක මේන්ටේන් කරගන්න පුළුවන්. ඊට පස්සෙත් ඔයාලට ඒ විදිහට ඔයගොල්ලෝගේ ඩිසිප්ලින් එක හැදුනාට පස්සේ ඔයගොල්ලොන්ට වර්කවුට් එක ඉවර වුණාට පස්සේ වර්කවුට් එක කියන්නේ මාස ඉවර වුණාට පස්සේ වර්කවුට් කරගෙන යනකොට හොඳ පර්ෆෝමන්ස් එකක් දෙන්න පුළුවන්. ඇත්තටම මං අන්තිම වශයෙන් ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම අන්තිමටම කිව්වොත් එහෙම රාමදාන් මාස කියන්නේ ඔයගොල්ලොන්ගේ ෆිට්නස් එක ඩිස්ට්‍රොයි කරන මාසයක් නෙමෙයි. ඇත්තටම ඔයගොල්ලන්ට කරෙක්ට් ප්ලෑන් එකක් තිබ්බොත් ඔයගොල්ලන්ට ෆැට් ලොස් කරගෙන මසල් එක මේන්ටේන් කරගෙන හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේ කාලෙදී. ඒ හින්දා කවුරුත් මේ කාලෙදී මේවා ස්ටොප් කරන්න යන්න එපා. කම්ප්ලීට්ලි ස්ටොප් කරොත් විතරයි ඔයගොල්ලන්ට ප්‍රශ්න වෙන්නේ. මේ කාලෙදී ඔයගොල්ලෝ ඊගෝ ලිෆ්ටිං කරන්න යන්න එපා. ඕවර් ට්‍රේනින් කරන්න යන්න එපා. මේ හැමදේම ගැන හිතලා හරියට නිව්ට්‍රිෂන් එක ගන්න. එතකොට ඔයගොල්ලෝගේ උදේට ගන්න කෑම ඒවා ස්කිප් කරන්න එපා. එතකොට ඉවර වෙලා ඔයගොල්ලෝගේ ඩීප් ෆ්‍රයි ෆුඩ් වගේ දේවල් ගන්න යනවා නම් ඒව නතර කරන්න. ඒ ටික හරියට මේන්ටේන් කරන්න පුළුවන් නම් ඩිසිප්ලින් එක තියාගෙන යන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඉතින් මේ ටික ෆලෝ අප් කරන්න. ඉතින් මං හිතනවා ඔයගොල්ලොන්ට අද මේ රාමදාන් කාලෙදි කොහොමද ඔයගොල්ලෝ කරගෙන යන්න ඕනේ කියලා හරියට මම තේරුම් කරපු දේ තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට තව මොනවා හරි ටිප්ස් අවශ්‍ය නම් කමෙන්ට් කරන්න මගේ channel එකට. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරගන්න. ඔයගොල්ලන්ට අලුතෙන් වීඩියෝ එකක් හැම සතියෙම මම රිලීස් කරනවා. ඔයගොල්ලන්ට තව දේවල් දැනගන්න පුළුවන්. මම කලින් දාලා තියෙන දැන් කම්පවුන්ඩ් එක්සර්සයිස් ගැන මම මෙතනදි කතා කරා. මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා ඔයගොල්ලෝ කම්පවුන්ඩ් එක්සර්සයිසස් කරොත් මොනවද ඔයගොල්ලන්ට තියෙන බෙනිෆිට් කියලා. ඉතින් ඒ හින්දා ගිහිල්ලා මේ වීඩියෝ එකෙන් බලුවොත් ඔයගොල්ලන්ට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. අයි අපි කම්පවුන්ඩ් ලිෆ්ට් කරන්න ඕන, අයි අපි අයිසොලේෂන් කරන්න ඕන. මොකද්ද මේ වෙනස කියලා හොඳ අයිඩියා එකක් අරගෙන මේ කාලෙදී ඔයගොල්ලන්ට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කරගෙන යන්න පුළුවන්. තව මොනවා හරි ඇඩ්වයිසස් හරි මොනවා හරි ඔයගොල්ලන්ට හෙල්ප් එකක් ඕන නම් අනිවාර්යයෙන්ම මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොනවද ඔයගොල්ලන්ට අවශ්‍ය කියලා මම ඒකට ආන්සර් එකක් දෙන්නම්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.